ඉන්ක් වලත් ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා මේන්ලි ගත්තොත් තෝරගද්දි ඩයි බේස් ඉන්ක් එක සහ පිග්මන්ට් බේස් ඉන්ක් කියලා. එතකොට මේ දෙකේ වෙනසක් තියෙනවා. ඩයි බේස් කියන ඉන්ක් ටයිප් එක ගත්තොත් එහෙම මේක ගොඩක් මේ ඉන්ක් එක පාවිච්චි කරන්නේ ඉන්ඩෝ වගේ print outs වලට තමයි මේක ගොඩක් suitable වෙන්නේ. මේකේ ප්‍රධාන අරමුණ තමයි හොඳ bright colors වලින් print out එකක් අරන් දෙන එක. එතකොට මේකේ මෙන්න මේ බ්‍රයිට් කලර්ස් එක්ක එන print out එක හොඳ high quality එකකින් එනවා ගන්න පුළුවන් ඔයාලට. හැබැයි මේකේ පොඩි අවාසියක් තියෙනවා. මේක water resistant නැහැ. ඒ කියන්නේ වතුර හැම ගෑවුනොත් එහෙම මේකේ print out එක fade වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට මේකේ durability එක හොඳයි. හැබැයි අර අවාසියක් පැත්තෙන් ගත්තොත් එහෙම මේකට වතුර වැටුනොත් එහෙම මේකේ color එක print එක fade වෙන්න හැකියාවක් තියෙනවා. right අපි ඊළඟට pigment base ink type එක ගැන කතා කරොත් එහෙම මේකෙදි ගොඩක් focus කරන්නේ outdoor වගේ printing වලට. මේකේ අරකට සාපේක්ෂව බලුවොත් එහෙම bright colors ටිකක් අඩුයි එන print එකේ. මේකේ හැබැයි වතුර වැටුණාට dye base print එකක් තරම් සාපේක්ෂව fade වෙන හැකියාව නැහැ. එතකොට මේක ටිකක් තියාගන්න පුළුවන්. එතකොට මේක recommend කරන්න පුළුවන් ඔයා outdoor වගේ print outs ගන්න කෙනෙක් නම් මොන හරි poster එකක් විදිහට වෙන්න පුළුවන්, මොන හරි outdoor cutout එකක් වෙන්න පුළුවන්, මොන හරි නැත්නම් outdoor labels print කරන්න වෙන්න පුළුවන්. මේ වගේ දෙයකට යනවා නම් ඔයාට pigment base වගේ ink එකකට යන එක හොඳයි. එතකොට ඒකෙන් පුළුවන් ඔයාට ලොකු කාලයක් අරකට සාපේක්ෂව ලොකු කාලයක් තියාගන්න හැකියාව තියෙනවා මේ ink එකෙන්. cost එක පැත්තෙන් ගත්තොත් එහෙම dye base එකට වඩා pigment base ink එක ටිකක් ගාණ වැඩි. ඔන්න වගේ දේවල් ටික තමයි තියෙන්නේ මේ ink type ගැන කතා කරොත් එහෙම. ඊළඟට තියෙන වැදගත්ම කාරණේ තමයි ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් දැන් මගේ printer එකට මට හිතෙන විදිහට මේ ඕන ink එකක් දාන්න පුළුවන්ද කියලා. එතකොට ඒක චුට්ටක් ඔයා බලන්න ඕනේ ඔයාගේ printer එකේ තියෙන specification එක. ඒකට හේතුව තමයි සමහර printers තියෙනවා මේ ink type දෙකම support කරන ඒවා තියෙනවා. එහෙම නැත්නම් සමහරක් ඒවා තියෙනවා dye base විතරයි support කරන්නේ. ඒ වගේ. ඒතකොට සමහර printers තියෙනවා separate box තියෙනවා pigment base ink දාන්න වෙනම. ඒ වගේ කේක type එකේ තියෙනවා. ඒ නිසා ඔයා එකපාර හිතලා මං එහෙනම් outdoor print එකක් ගන්නවා pigment base තමයි ink දාන්න ඕනේ කියලා මේකට දාන්න යන්න එපා. හරියට ඒක හොයලා බලලා ඔයාගේ print එකේ තියෙන model එකයි නැත්නම් ඒ shop එකකින් අහලා බලලා හරියට දැනගෙන මේ ink පාවිච්චි කරන්න.